සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඉතින් හැමෝටම. ඉතින් ලස්සන මල් පැකේජ් එකක් තියෙනවා. ඉතින් ඔන්න එකම එක පැකේජ් එකයි මේකෙන් දෙන්න පුළුවන්. ඉතින් මෙතන නැනෝ රෙඩ්, පින්ක් බ්‍රවුන්, රේන්බෝ, ෆැන්සි ෆීවර්, ලෙගන්සා චූටි කාලේ ඉඳන් ලොකු කරපු ලස්සන පැල පහක් ඉතින් දැන් ලොකු වෙලා යාළගේ මල් ඇවිල්ලා ඉතින් මම පැහැදිලිව ඔයාලට පෙන්නන්න කට් කරගන්නත් පුළුවන්. මේ වගේ ලස්සන නැනෝ රෙඩ් එකක් තියෙනවා. මේ විදිහට ඊට පස්සේ මේක කිං බ්‍රවුන් එකක්. මෙන්න මේ විදිහට ගහ ගොඩාක් ලොකුයි. හරිම ලස්සනට තියෙනවා ඉතින් මෙයාවත්. ඊට පස්සේ මේ රේන්බෝ එක, මෙයා ෆැන්සි ෆීවර් එක, මෙයා ලෙගන්සා එක. මෙන්න මේ විදිහට හරි ලස්සන පැල පහක් තියෙන්නේ. ඉතින් මේ විදිහට නැනෝ රෙඩ් එකේ මල් දෙකක් තියෙනවා. මේකෙත් මල් දෙකක් තියෙනවා. මෙයා කැකුලක්, මේකෙත් මල් දෙකයි. මෙයාගේ තව කඳේ කැකුලක් එනවා. ඉතින් මේ ගස් පහ ඔයාලට රුපියල් 7500කට ගන්න පුළුවන්. ඉතින් වටිනා පැකේජ් එකක් ඕනි කෙනෙක් මැසේජ් එකක් දාන්න. ඉතින් ඔන්න තව ටිකක් පැහැදිලිව පේන්න මේ විදිහට බිම තිබ්බා. බොහොම නිරෝගී විදිහට තියෙන ගස් ටිකක්. ඉතින් ඔන්න ඒක ඉල්ලන්න මේ ඉතින් පැකේජ් වෙන් කරපු අයගේ පැල මේ විදිහට තැනින් තැන තියලා තියෙන්නේ. ඊයේ ටිකක් වැඩි වුණා. පැල ටික යවා ගන්න බැරි වුණා. ඉතින් මේ ලස්සන මල් ගස් ටික ඉතින් හැමෝගෙම පැල මේ තැන් තැන් වල තියලා තියෙන්නේ. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තව තියෙනවා ටෙසරෝ එකක් එක්ක පොඩි පැල පැකේජ් එකක්. මේ වගේ ලස්සන ටෙසරෝ පැලයක්. මෙයා ෆ්ලෑෂ් පැලයක්. මෙයාත් ග්‍රීන් ෆ්ලෑෂ් එකක්. මෙයා ලාවා එකක්. චූටි කැකුලකුත් තියෙනවා කඳේ. මෙයා කාවා පැලයක්. ඉතින් මේ ටෙසරෝ පැකේජ් එක මේ විදිහට අලුත් දැල්ලක් ඇවිල්ලා තියෙන කඳ පැලේ හැදුවට පස්සේ ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ හොඳට මුල් ඇදලා තියෙන්නේ. ඉතින් මේ පැල පහ රුපියල් 5000කට ගන්න පුළුවන්. ඉතින් තව තියෙනවා ෆ්ලෑෂ් කඳකින් ගලවලා හදපු පැල දෙකක්. ඉතින් ඒවා ෆ්ලෑෂ් නන් නෙවෙයි. සාමාන්‍ය සීඩ් විදිහට පිපිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ තමයි එක මලක්. ඉතින් පඳුරක් වගේ හැදීගෙන එන්නේ. මේ තව එකක්. ඉතින් බොහෝ දුරට බොහොම කලාතුරකින් මේ විදිහේ වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ කඳ පැලයක් ගලවලා හැදුවේ ෆ්ලෑෂ් පඳුරකින්. ඉතින් එයා ෆ්ලෑෂ් වෙලා නැහැ. ඉතින් මම මෙයාගේ ඔයාලට පෙන්නන්නම් මෙයාගේ ෆ්ලෑෂ් ගහ. මේ තියෙන්නේ බලන්නකෝ. ඉතින් මලේ හැඩේ එක හා සමාන ඇවිල්ලා ඒ උනාට තද පාට මලක් පිපිලා තියෙන්නේ. කොළ ඔක්කොම එක වගේ මේ විදිහට. මේ බලන්න ගස් දෙකේ කොළේ මේ මල් දෙක හැඩ දෙක විතරයි වෙනස්. ඉතින් ෆ්ලෑෂ් නොවුණු අවස්ථා තියෙනවා. ඉතින් බොහොම කලාතුරකින් මේ වටිනා සීඩ් එක හම්බ වෙනවා. ඒ පැල දෙකත් එක්ක මෙන්න මේ ලස්සනයි ඉතින් මල. මෙන්න මේ විදිහට අමුතු සීඩ් කියන්නේ ඉතින් ඇත්තටම පිස්සුවක් මාර ලස්සන මල් පිපෙන්නේ. ඉතින් මේ ගස් තුන වාට රුපියල් 5000කට ගන්න පුළුවන්. මෙයා මිල අධික සීඩ් එකක්. ඉතින් මේ පැල තුන එක්කෙනෙකුටත් ඊළඟට තියෙනවා කට් කරලවත් නැති මේ ලස්සන ෆ්ලෑෂ් එක මව් පැලයක් මේ විදිහට. හරිම ලස්සනට ඉතින් මල පිපිලා තියෙනවා. ඉතින් මේ ගහ ඕනි කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. ඒත් එක්කම තියෙනවා ෆස් පර්පල් සීඩ් එකක්. ඉතින් බොහොම ලස්සන පැලයක්. මෙන්න මේ විදිහට. ඉතින් කැකුලක් එනවා. ඒ ෆස් පර්පල් පාටම මලක් තියෙන තදම තද දම් පාට. ඉතින් මට මේක තාම හරියට පෙන්වන්න විදියක් නැහැ. ඔයාලට පේනවා ඇති වීඩියෝ එකේ. මෙන්න මේ විදිහට තදම තද දම් පාට කැකුලක් එක්ක මේ ලස්සන පැලේ ඕනි කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඒත් එක්කම තව තියෙනවා බැංකොක් කැකුල් එක පැල 10ක්. ඉතින් ගොඩාක් අය ඉල්ලනවා කැකුල් එක හරිම කලාතුරකින් දෙන්න තියෙන්නේ. ඉතින් මම එකින් එක එකක් පෙන්වන්නම්. මෙයා මිසුරි එකක්. මෙයා නැනෝ ස්වීට් එකක්. මිස්ටික් එකක්. මිලියන් ෆ්ලවර් එකක්. වැනිලා එකක්. ෆැන්සි ෆීවර් එකක්. රේන්බෝ එකක්. නමෝරා එකක්. ලිවියම් රෙඩ් එකක්. ඉතින් කාලෙකට කලින් අපේ රටට ආව දැනට ගොඩක් අය ළඟ නැති වර්ගයක් ප්‍රින්සස් ඇලෙක්සියා ග්ලෝරියස් කියන වර්ගය. ඉතින් මේ පැල 10 මේ වර්ග 10කින් පැල 10ක් වගේ තවන්නට එකතු කරගන්න පුළුවන් රුපියල් 10000ක් වගේ මිලකට. ඉතින් ওই විදිහට තමයි අද දවසේ පැකේජ් ටික වෙන් කරේ. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහිල්ලා එන්නම්.